මගේ ලෙන්ඩ් පෝජන්ස් යාළුවනේ ඔයාලා හැම කෙනාටම. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් අලුත් ස්ටඩි ටිප්ස් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට ගොඩාක් වැදගත් වෙන විදිහේ මාතෘකාවක් ගැන. අද මම කතා කරන්න යන්නේ කොහොමද හරියට to do list එකකට අනුව වැඩ කරන්නේ වගේම to do list එකක් කොහොමද හදන්නේ කියන කරුණු කාරණා පිළිබඳව තමයි අද මගේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඉතින් ගොඩ දිනෙක තමන්ගේ දවසේ වැඩ කටයුතු ප්ලෑන් කරන්න to do list එකක් හදන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරනවා. සමහර අය මගෙන් අහලත් තිබ්බා කොහොමද අක්කි to do list එකක් හදන්නේ? කොහොමද දවසේ වැඩ කටයුතු ප්ලෑන් කරන්නේ කියලා. එතකොට අපි දවසේ කරන වැඩ කටයුතු අනුව තමයි අපේ ඉස්සරහට අපි ලබා ගන්න ප්‍රතිඵලයට ඒ වැඩ කටයුතු වලින් කරන වැඩ තමයි බලපාන්නේ. ඒ කියන්නේ අපි දවසකට කවර් කරන වැඩ ප්‍රමාණය අපිට හෙට දවසේ අපි කරන්න ඉන්න වැඩ ප්‍රමාණය ඊළඟ දවසේ කරන්න ඉන්න වැඩ ප්‍රමාණය මේ හැම දෙයකටම අදාළ වෙනවා. ඉතින් අපි ගත්තොත් ඔයාට සෙනසුරාදා ඉඳන් දවස් දෙක විතරයි ඔයාගේ ටයිම් ෂෙඩියුල් වල ඔයාලට නිවාඩු තියෙන්නේ නම් මේ දවස් දෙක ඔයා ගොඩාක් ඵලදායී විදියට ගත කරන්න ඕනේ. ඔයාට අතපසු වෙච්ච වැඩ ටික ඔයා කරන්න, ඒ වගේම ඔයාගේ පාඩම් වැඩ කටයුතු ඔයා කරන්න, ඔයාගේ හෝම්වර්ක් කරන්න, ඔයාගේ දෛනික ජීවිත වැඩ කටයුතු කරන්න මේ හැම දෙයකටම ඔයාට විවේකයේ තියෙන්නේ අන්න ඒ දවස් දෙකේ. ඉතින් මේ දවස් දෙකක් ඔයාට එහෙම තියෙනවා නම් ඔයා දවස් දෙක උදේ ඉඳලම රැ වෙනකම්ම හරිම ඵලදායී විදියට ගත කරන්න ප්‍රොඩක්ටිව් ටයිම් එකක් ගත කරන්න ඔයාට අනිවාර්යයෙන්ම මේ to do list එක කියන දේ වැදගත් වෙනවා. ඉතින් ඔයාලා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයාලා ඒ කාර්යබහුල ජීවිතය ගත කරලා ඔයා විවේකී ලබා ගන්න මොහොතේ ඔයාට මේ to do list එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ to do list එකක් උදෙන්ම හදන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයා දවසින් භාගයක්ම වෙන වැඩක් කරලා ඉවර වෙලා ඉතින් ඔයා මොකක් හරි කොහේ හරි ගිහිල්ලා ඇවිල්ලා ඊළඟට දවස් ඉතුරු ටික ගත කරන්න ඉන්නේ ඉතාමත්ම ඵලදායී විදිහට නම් ප්ලෑන් එකක් ඇතුව නම් අන්න ඒ මොහොතේ ඉඳලත් ඔයාලා to do list එකක් හදන්න පුළුවන්. ඉතින් මේ to do list එකක් හදන්න ඕනේ උදෙන්මයි. එතකොට උදේ ඉඳන්ම කරන්න ඕන වැඩ ටික තමයි මේකට ඇඩ් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඉතින් මේ to do list එක හදනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාට ඒ තියෙන ටයිම් එක ඔයාට එක්ක දවසෙන් භාගයක් ගිහිල්ලා නම් ඒ දවසේ තියෙන ඒ ඉතුරු කාලයෙන් කරන්න පුළුවන් විදිහට තමයි ඔයා to do list එක හදන්න ඕනේ. ඔයාට උදේ ඉඳලම ඔයා to do list එකක් හදන කෙනෙක්. ඒ කියන්නේ උදේ කාලේ ඉඳලම ඔයා ෆ්‍රී එකේ ඉඳලා උදේ ඉඳලම දවස ආරම්භ කරන කෙනෙක් නම් ඔයාගේ to do list එක ටිකක් ලොකු වෙන්න පුළුවන්, දික් වෙන්න පුළුවන්. ඔයාට තියෙන වැඩකාරීතාව ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමන් හදන to do list එක වෙනස් වෙනවා. එතකොට සමහර වෙලාවට ඔයා පැයට දෙකට to do list එකක් හදනවා වෙන්න පුළුවන්. එතකොට මේ to do list එකක් හදනවා කියන එක ඒක කිසිම කාලයක් ඒකට බලංගු වෙන්නේ නැහැ. ඒ කාරණාවත් ඔළුවේ තියාගෙන තමයි අපි අපේ මාතෘකාව ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේ to do list එක නේම හදනකොට ඔයාලා කල්පනා කරන්න පුළුවන් මම මොනවද අද කරන්නේ? දැන් මේ to do list එකට ඇඩ් කරන්න ඕන දේවල් කොහොමද මම මැනේජ් කරගන්නේ කියලා ඔයා කල්පනා කරනවා වෙන්නට පුළුවන්. ඔයාට මෙහෙම හිතන්න. දැන් ඔයාට සවුන්ඩ් දෙන්න තියෙන වැඩක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේක අද දවසේදී කරන්න ඕනේ. අපි කියමු ඔයාට සෙනසුරාදා ඉරිදා දවස් දෙක නම් ෆ්‍රී තියෙන්නේ. ඒ දවස් දෙකේදී ඔයා සවුන්ඩ් දෙන වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔයා කරලා නැත්තම්. එතකොට අන්න ඒ වගේ ඔයාලට හරි ඉක්මනින් දෙන්න තියෙන මොකක් හරි වැඩක් තියෙනවා. අසයින්මන්ට් එකක්, හෝම්වර්ක් එකක් වගේ දෙයක් තියෙනවා නම් ඔයාට හරි ඉක්මනින් කරලා ඉවර කරන්න. අන්න ඒ දේ තමයි මුලින්ම කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපි to do list එකට මුලින්ම ඇඩ් කරන්න ඕනේ. ඔයා ඒ ළඟදීම දෙන්න බලාපොරොත්තු වෙන අසයින්මන්ට් එකක්, ඒ වගේම එක්සෑම් එකක් මොන හරි දීමෙන එකක් තියෙනවා නම් අන්න ඒකට සූදානම් වෙනවා නම් අන්න ඒ දේවල් තමයි ඔයා පළවෙනියටම පාඩම් කරන්න, වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඉඳලා තමයි ඔයාට ඔයාගේ ඊළඟ වැඩ කටයුතු වලට ඔයාට ටයිම් එක වෙන් කරගන්න ඕනේ. දැන් මේ to do list එකට ඇඩ් කරන්න ඕන දේවල් ගැන කතා කරනකොට මේකට පාඩම් කරන දේවල් විතරක් නෙවෙයි. ඔයා එදා දවසට ඔයා කියන්නේ වෙනදා හැමදාම කරන්නේ නැති දෙයක් මොන හරි තියෙනවා නම්. එහෙමත් නැත්නම් ඔයාට අලුතෙන් අපි කියමු ඔයාගේ කාමරේ මුලින් නම් අස් කරන්න ඉන්නවා නම්. ඒ වගේම ඔයාගේ පොත් මේසෙ අස් කරන්න ඔයා හිතාගෙන ඉන්නවා නම්. ඒ වගේ දේවලුත් ඔයාට ඔයාගේ to do list එකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මොන හරි ඔයා ස්කින් කෙයාර් රූටින් එකක් මොන හරි කරනවා නම් වගේ කොණ්ඩෙට මොන හරි ට්‍රීට්මන්ට් එකක් ඔයා කරනවා නම් එදා දවසේ ඔයාට ගෙදර ඉන්න දවසේනේ අපි පාඩම් කරනවා වගේම අපි අපේ හෙල්ත් එක ගැනත් හිතනවා අපේ සෞඛ්‍ය ගැනත් හිතනවා අපේ රුව ගැනත් හිතනවා නම් අනේ දේවල්ට අපි ටයිම් එක වෙන් කරන්න ඕනේනේ. එතකොට
ඔයාලා අන්න ඒ දේවල් කරනවා නම් ඔයාලට ඒ දේවලුත් ඔයාගේ මේ to do list එකට ඇඩ් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ දේවල් ඉතින් එක එක වයස් මට්ටම් වලින් වෙනස් වෙනවා. පාඩම් කරනම කෙනෙක් නම් එයාට ඒ පාඩම් කරන දේවල් තමයි ඇඩ් කරන්න තියෙන්නේ. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි මේ to do list එක හදන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මගේ to do list එකට පාඩම් කරන දේවල්, ඒ වගේම මගේ දවසේ මම කරන්න තියෙන වෙන මොන හරි දේවල් තියෙනවා නම් මම ඒ දේවලුත් ඇඩ් කරනවා. ඒක මගේ ඒජ් එකත් එක්ක, මගේ වයසත් එක්ක, මට තියෙන වැඩත් එක්ක, මගේ යුනිවර්සිටි, මගේ ඉන්ටර්න්ෂිප් මේ හැම දේ වැඩත් එක්කම මගේ ඒ දේවල් මගේ ඇඩ් වෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔයා පාසල් යන කෙනෙක් නම් ඔයාගේ දේවල් ගොඩක් වෙනස්. ඔයාලට තියෙන ගොඩාක්ම පාඩම් කරන දේවල් තමයි එකට ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඒ to do list එකේ දාන්න ඕන දේවල්, නොදාන්න ඕන දේවල් මොනවද කියන එක තමන්ගේ කැමැත්ත අනුව තමයි තියෙන්නේ. ඉතින් තමන්ට එදා දවසට කරන්න බැරි ප්‍රමාණයේ වැඩ ගොඩාරියක් ඒ to do list එකට ඇඩ් කරන්න හදන්න එපා. ඒක ගොඩාක් අවාසි සහගතයි. මොකද තමන්ට ඒ දවස තියෙන්නේ ඉතාමත්ම සීමිත කාලයක් නම් ඒ දවස සීමිත නම් ඒ දවසේ කරන්න පුළුවන් දේවල් ටික විතරක් ඇඩ් කරොත් ඔයාලට ඉතාමත්ම ඵලදායී විදිහට ඔයාගේ to do list එක හදන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද to do list එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සටහන් පොතක් ගන්න. එහෙම නැත්නම් කොලයක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මම ලියලා තියෙන්නේ මම කර දේවල් විදිහට මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නලා තියෙන්නේ කොයි විදිහට to do list එකක් හදන්නේ කියලා. ඉතින් මම කියනවා ඔයාලට දවසේ කරන්න තියෙන මොන හරි ක්ලීනින් වැඩ මොන හරි තියෙනවා නම් වගේ නැදන් සෝදන වැඩ මොන හරි තියෙනවා නම් අන්න ඒ දේවල් උනත් ඔයාගේ මේ to do list එකට ඇඩ් කරන්න පුළුවන්. ඒක ඔයාලේ කැමැත්ත අනුව තමයි තියෙන්නේ. ඉතින් මොකක් හරි ඔයා මෙතනින් දෙයක් කරලා ඉවරයි නම් ඔයාලට පෑන අරගෙන ඒක ඉස්සරහා හරි ලකුණක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට වෙන මොකක් හරි කලර් එකක් අරගෙන ඒක තනියරකින් කපන්න පුළුවන්. මේ සාමාන්‍ය රතු පාට එහෙම නැත්නම් තද රෝස පාට වගේ බැටික් නම් එකක් අරගෙන ඒ දවසේ වැඩ කටයුතු ඉවර වුණාම ඒක ඉස්සරහින් ඒ කියන්නේ ඒ වදාළ වාක්‍යම කපලා දාන්න. වෙන්නේ ඒ විදිහට තමයි මම මගේ to do list එක හදලා තියෙන්නේ. හදන්න සහ මම කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මම මේ ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නුවා. මෙන්න මේ විදිහට ඔයාලට දවසේ කරන්න තියෙන වැඩ ඔයාලට සමහරට ගොඩක් තියෙන්න පුළුවන්, කීපයක් තියෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට ඔයාලට කියන්නේ ඔයාගේ පළවෙනි පාරේ to do list එක වැඩ කරන කෙනෙක් නම් to do list එක try කරන කෙනෙක් නම් ඔයා ගොඩාක් වැඩ ප්‍රමාණයක් දාන්න යන්න එපා. ඔයා පොඩ්ඩක් වැඩ දෙකක් තුනක් වගේ දාලා බලන්න. ඔයාට මේ දේවල් ටික නැත්නම් 3ක් 4ක් වගේ ගමක් නැහැ. දාලා බලන්න ඔයාට ඔයාගේ දවසේ මෙන්න මේ කාලය ඔයා වෙන් කරලා තියෙනවා නම් ඒ කාලය ඇතුළත ඔයාට මේ දේවල් ටික කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාට අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන් ඔයා to do list එකට අනුව වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියන කාරණාව. ඉතින් මං හිතනවා අද මං කරපු වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මේ දවස්වල A-level විභාගයටත් ගොඩක් දෙනෙක් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ වගේම තමන්ගේ විවිධ විභාග තියෙනවා නම් ඒ හැම විභාගයකටම මේ to do list එක භාවිතා කරලා ඔයාලට දවසේ වැඩ කටයුතු ඉතාමත්ම ඵලදායී විදිහට කරලා ඔයාලගේ ප්‍රතිඵලය ඉහළ නංවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලස්සන කමෙන්ට් එකක් දායි කියලා. ඉතින් ඔයාලා කමෙන්ට් එක මට ගොඩාක් වැදගත් වෙනවා. මට තවත් ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. ඉතින් මම තවත් වීඩියෝස් ඔයාලට සතියකට එක වීඩියෝ එක ගානේ අප්ලෝඩ් කරන්න මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. මම මගේ channel එක එකතු වෙලා ඉන්න අලුත් කෙනෙක් නම් මම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට වීඩියෝ එකක් බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අතර කියින් එන්න සුබ දවසක්.